සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් හංගුක් සිලෝන් මම ඔයාලට ඉතාම වැදගත් වෙන කරුණු පහක් සමග වැදගත් වීඩියෝ එකක් අරගෙන අදත් ආවා වුණ ඔයාලා හමුවට. ඉතින් මෙම කරුණු මම ගෙන එන කරුණු පහම ඔයාලට විශේෂයෙන්ම වැදගත් වෙන කරුණු. ඒ නිසා එම කරුණු ගැන හොඳට අහුම්කම් දෙන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. එම කරුණු පහ නම් පළවෙනි එක තමයි E8 එකේ වර්තමාන තත්ත්වය මොකක්ද කියන එක. දෙවෙනි එක තමයි E8 වල ඉදිරි වැඩ කටයුතු සිදුවෙන්නේ කුමන ආකාරයෙන්ද කියන එක. තුන්වෙනි එක තමයි E8 නියම ව්‍යාපෘතිය මගින් ගියපු 16 දෙනාගේ තොරතුරු මොනවද කියන එක. හතරවෙනි කාරණය තමයි E8 සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය සුදුසුකම් මොනවද කියන එක. පස්වෙනි එක තමයි E8 සඳහා අලුතින් 2026 27 වසරවල් සඳහා අයදුම් කරන්න එහෙම නැත්නම් ලියාපදිංචි වන්න තියෙන ආකාරය මොකක්ද කියන එක. කියන මේ වීඩියෝ එක මුල සිට අගට මග හරින්න නැතුව සම්පූර්ණයෙන් නරඹන්න කියලා ඔයාලා හැමෝගෙම මම කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම මම ගෙනෙන මෙම වීඩියෝ එක නරඹලා පසුව මෙම වීඩියෝ එක ලයික් කර ෂෙයා කර ඔබගේ මිතුරන් දැනුවත් කරන හැටියට මගේ channel එක subscribe කර bell icon එක press කර නිරන්තරයෙන් රැඳී සිටින ලෙසත් ඔයාලා හැමෝගෙම කාරුණිකව ඉල්ලා සිටිනවා. ඉතින් පළවෙනි කාරණේ තමයි අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන E8 එකේ වර්තමාන තත්ත්වය. ඇත්තටම නියම ව්‍යාපෘතියක් ලෙස යොන්නෝල් පළාතට 16 දෙනා ගියාට පස්සේ එතනින් පස්සේ කිසිම කණ්ඩායමක් තවමත් පිටත් කළ හැරියව හෝ ඒ සඳහා සූදානමක් හෝ ඉන්ටර්විව් කිරීමක් එහෙම නැත්නම් සම්මුඛ පරීක්ෂණ කිරීමක්වත් සිදු වෙලා නැහැ. ඒකට හේතුව තමයි යොන්නෝල් පළාතට අමතරව කිසිම පළාතක් සමග තවම ගිවිසුම් ගත වෙලා නැති හින්දා. ඉතින් සක්‍රීය වැඩ කටයුතු කරන්න ඒක නිසා රජයටත් කොරියන් රජයටත් අතර බැඳීමක් නැතිකම නිසා හැකියාවක් නැහැ. ඉතින් යොන්නෝල් පළාතට අමතරව කොරියානු තවත් පළාත් හතරක් සමග මූලික වැඩ සිදු කරමින් පසුගිය කාලේ වැඩ කටයුතු සිදු කළා. එම පළාත් හතර අතරිනුත් වන්දු හා සර්ජෝන් කියන පළාත්වල ඊයේ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය රජයේ අනුමැතිය ලබා දීමට අවශ්‍ය වන MOU ගිවිසුම එහෙම නැත්නම් අවබෝධතා ගිවිසුම සඳහා කෙටුම්පත් අපිට ලැබිලා තියෙනවා. මෙරට නීතිපති කාර්යාලයේ අනුමැතියට එම කෙටුම්පත් යොමු කළා. ඒ යොමු කිරීමේදී ඇති වූ නීති ගැටලු කිහිපයක් නිසා නැවත කොරියාව සමග කතා කර එම ගැටලු निराකරණය කර ගැනීමට සිදු වුණා. ඒකට යම් කාලයක් ගත වුණා. නීතිපති කාර්යාලයෙන් යම් ගැටලුවක් ඇති කළොත් එය විසඳීමකින් තොරව එම ක්‍රියාවලිය ඉදිරියට සිදු කිරීමට මෙරට නීතිය අනුව හැකියාවක් නැහැ. ඉතින් එම ගැටලුව විසඳෙන තෙක් අතර කරලා තැබීමට සිද්ධ වුණා. ඉතින් වර්තමාන තත්ත්වය නම් දැනට නීතිපති අංශයේ අනුමැතිය අවසන් කරලා කොරියන් පළාත් දෙකක් රාජ්‍ය අනුමැතිය සඳහා අමාත්‍යාංශයට යොමු කරලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ රාජ්‍ය අනුමැතියට සියල්ල සූදානම් වී අවසాన. මේ පළාත් දෙක වන වන්දු හා සර්ජෝන් කියන පළාත් දෙකට ඉදිරි දින කිහිපයේදී රාජ්‍ය අනුමැතිය ලබා දීමට නියමිතයි කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. ඉතින් එම අනුමැතිය ලබා දුන්නොත් අපිට දින කිහිපයකදී තව අලුත් බලාපොරොත්තු කීපයක් ඔයාලට ගෙනෙන්න පුළුවන් වෙයි. මම ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙම රජයේ අනුමැතිය ලබා දුන්නොත් E8 වල ඉදිරි වැඩ කටයුතු සිදුවන්නේ කොහොමද කියන කාරණය ගැන. ඇත්තටම දැනට තියෙන වාතාවරණය අනුව මෙම පළාත් දෙකේ ජූලි මාසයේ අවසානයේ පිටත් කර හැරීම සඳහා කුසිකර්මාංශයේ එහෙම නැත්නම් ෆාම් රැකියා කියන ඔයාලා කියන විදිහට ඇනයුම් දෙකක් තියෙනවා. රජයේ අනුමැතිය ලබා දුන් සැනින් එම රැකියා ඇනයුම් දෙකේ වැඩ කටයුතු ක්‍රියාත්මක වීමට නියමිතයි. එම රැකියා ඇනයුම් දෙකෙහි කුසිකාර්මික රැකියාව සඳහා අවස්ථාව තියෙනවා. ඒක අපි හැමෝටම සුබදායි පණිවිඩයක්. ඊට අමතරව ඊට පස්සේ ඔයාලා බලාපොරොත්තු වනවාට වඩා ඉතා විශාල ප්‍රමාණයේ රැකියා ප්‍රමාණයක් මෙම පළාත් දෙකේ කිම් ෆාම් හා දීවරාංශය ආශ්‍රිතව අපිට ලබා දීමට එකඟ වෙලා තියෙනවා. ඉතින් මේ පළාත් දෙකේම ඇති එම රැකියා ලංකාවට වැඩි ප්‍රමාණයක් ලබා දීමට පෙළඹීමට හේතුව තමයි මෙම කිම් හා දීවර රැකියා ආශ්‍රිතව අපේ ලංකාවේ විශාල සහෝදර සහෝදරියන් පිරිසක් E9 මගින් ගොස් වල නිරත වෙමින් තියෙන නිසා කොරියානු රජයේ කොරියානු සජන් නිම්ලගේ සුබවාදී ආකල්පයක් තමයි තියෙන්නේ ලංකාවේ ශ්‍රමිකයන් ගැන. ඉතින් ඒකින්ද ලංකාවේ විශාල පිරිසක් ලබා ගැනීමට කැමැත්තෙන් ඉන්නවා. ඉතින් රජයේ අවබෝධතා ගිවිසුම් අත්සන් කරාම කිම් ෆාම් කියන්නේ ඔයාලා දන්නවා කිම් ෆාම් කියන්නේ කොරියාවේ තම ජනප්‍රිය ආහාරයක් වන ජලජ සාකයක්. කියන ජලජ සාකය මුහුදු මුහුදේ ආශ්‍රිතව කියන්නේ ගැඹුරු මුහුද නෙමෙයි සාමාන්‍ය මේ නොගැඹුරු මුහුදේ ආශ්‍රිතව වගා කරන ජලජ පැලෑටියක්. ඉතින් මේක ඉතා ජනප්‍රිය ආහාරයක්. මෙම වගා කරන ෆාම් වලට තමයි පිරිසොම් බඳව ගැනීමට බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍ය කිම් සාකය වර්ධනය වෙන්නේ සීතල කාලේ. කොරියාවේ සීතල ඍතුවේදී තමයි මෙම කිම් ෆාම් ආශ්‍රිත රැකියාවල සීසන් එක ආරම්භ වෙන්නේ. අගෝස්තු මාසයේ ඉඳලා මෙම රැකියාව ආරම්භ වෙනවා. ජූලි මාසයේ බොහෝ දුරට වැඩ කටයුතු ආරම්භ කරලා අගෝස්තු මාසයේ සිට පිටත් කර හැරීමට සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි සාමාන්‍ය කිම් ෆාම් ආශ්‍රිත රැකියාවල සීසන් එක වෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙමු අගෝස්තු මාසයේ සිට නව රැකියා විශාල වශයෙන් ලංකාවේ E8 බලාපොරොත්තු වෙන ඔයාලා හැමෝටම උදා වෙන්න කියලා. ඊළඟට අපි බලමු E8 මෙරට ආරම්භ කරමින් නියම ව්‍යාපෘතිය හැටියට කොරියාවට ගිය පළමු 16 දෙනාගේ කණ්ඩායමෙන් ලද තොරතුරු හා ඔවුන්ගේ වර්තමාන තත්ත්වය. ඔවුන්ගේ අත්දැකීම් අනුව එම පිරිසේ මොකද්ද වුනේ මොකද්ද වර්තමාන තත්ත්වය උන්ට ඇති වූ ගැටලු මොනවද කියලා. එම් පිරිසේ කීප දෙනෙකුට යම් ගැටලු ඇති වෙලා තියෙනවා බව මට උන්ගේ ආරංචි වලින්ම දැනගන්න ලැබුණා. නමුත් බහුතරය ඉතා හොඳින් වැඩ කටයුතු සිදු කරමින් සජන් හිම්ලාගේ හිත දිනාගෙන
අමතර වරප්‍රසාද පවාලා සමහරුන් ලබාගෙන වැඩ කටයුතු කරගෙන යනවා කියලා ආරංචි වුණා. අනිත් වැදගත් කාරණේ තමයි ඊට මගින් අපි කොරියාවට යන්නේ කම්කරු රැකියාවකට. ඉතින් හැමෝම දන්නවා කොරියාව කියන්නේ ඉතා කාර්යක්ෂම රටක්. ඉතින් ඔවුන් බලාපොරොත්තු වෙනවා ඔවුන් ගෙවන විශාල වැටුපක් ගෙවනවා. ඒ ගෙවන වැටුපට කාර්යක්ෂම සේවයක් බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙහිදී තාම මහන්සි වී වැඩ කිරීමට සිදු වුණොත් එම වැඩ කටයුතු කිරීමට අපි අනිවාර්යෙන් බැඳී සිටිනවා. එහෙම නැත්නම් අපිට එම රැකියාව කරගෙන යන්න අපහසු වෙනවා. මොකද සජන් හිම්ලා අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා අපෙන් කාර්යක්ෂම සේවයක්. ඉතින් සමහර තැන්වල ඉතින් හොඳ සජන් හිම්ලා ඉන්න සමහර තැන්වල ටිකක් නපුරු කට්ටිය ඉන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් සමහර තැන්වල පහසුකම් ඉතා හොඳ වෙන්න පුළුවන්. සමහර තැන්වල පහසුකම් ටිකක් අඩු වෙන්න පුළුවන්. ඉතින් මේ දේ හැම දෙයකටම මුහුණ දීමට බලාපොරොත්තු වෙන තමයි අපි යන්න ඕනේ. අපි එතන අර මේ සැප පහසු ජීවිතයක් ගත කිරීමට ගිහිල්ලා හරියන්නේ නැහැ. ඉතින් ඒක හැමදේටම හුරු වෙලා හැමදේම දරා ගන්න පුළුවන් අය විතරක් මෙම ඊට රැකියා මගින් රැකියාව සඳහා පිටත් වුණොත් තමයි ඊටාම හොඳ. මොකද අපි අනිත් දේ තමයි අපි මොන රැකියාවකට ගියත් මුලින්ම ගියපු ගමන් අපි මේකට හුරු වෙන්න ඕනේ. ඉතින් අපි හැමෝම දැනගන්න ඕනේ අපි රැකියාවට ගියාම මුල් සති කීපය යාලා හොඳට අපි ගැන නිරීක්ෂණය කරනවා. ඉතින් අපි උන්ට මුල් සති කීපේ ඉතා කාර්යක්ෂමව හොඳට වැඩ කටයුතු කරලා අපේ අමාරුකම් ඔක්කොම අමතක කරලා වැඩ කටයුතු කරත් උන් ඊට පස්සේ අපිට අපි ගැන විශ්වාසය ඇති වුණාට පස්සේ උන් අපිට නිදහසේ වැඩ කටයුතු කරගෙන යාමට අවස්ථාව ලබා දෙනවා. ඉතින් අපේ අර ප්‍රොබේෂන් පීරියඩ් එකක් හැටියට තියෙන උන් හොඳට නිරීක්ෂණය කරන කාලේ අපි වරද්ද ගත්තොත් එතනින් හට අපිට උන්ගේ හිත දිනා ගැනීමට හරිම අමාරු වෙනවා. ඒ හින්දා වල ඊට මගින් යන හැමෝම හොඳට මතක තියාගන්න යම් අඩුපාඩු තියෙන්න පුළුවන් ඒවට මුහුණ දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඔවුන්ගේ සජන් හිම්ලාගේ හිත දිනාගෙන වැඩ කිරීමට හැකියාව තියෙන්න ඕනේ. ඉතින් මේ දේවල් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඊට අමතරව මම ලැබුණු තොරතුරු අනුව මම තව දෙයක් කියන්න ඕනේ. අපි බොහෝ දුරට E8 මගින් රැකියාව සඳහා යන අයට අවශ්‍ය වන්නේ සහතික හෝ පොතේ දැනුම නෙමෙයි ප්‍රායෝගික දැනුම අවශ්‍යයි. පළවෙනිම දේ තමයි අපිට හොඳ යෝග්‍යතාවයක් තියෙන්න ඕනේ. කියන්නේ හොඳට වැඩ කිරීමේ මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. සමහර වෙලාවට දවස් 30 කොන්ද නමාගෙන වැඩ කරන්න වෙයි. ඉතින් ඒකට හැකියාව තියෙන්න ඕනේ. අනිත් දේ තමයි අපිට යම් භාෂා දැනීමක් තියෙන්න ඕනේ. අනිත් කිසිම දෙයක් අදාළ නැහැ. අපිට හොඳට වැඩ කරන්න පුළුවන් නම් යෝග්‍යතාවය තියෙනවා නම් නිරෝගී පුජ්‍යලෙන් නම් භාෂා දැනීම යම් තාක් දුරට කරගන්න පුළුවන් නම් මෙම ඊට රැකියාව ඉතා හොඳින් කරගෙන යන්න පුළුවන්. අනිත් එක හොඳට අපිට දරා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් සමහර දේවල් ඇත්තෙන්ම පළවෙනි 16 දෙනා තෝරා ගැනීමේදී මිස් වුණා කියලා වුණු කියන සමහර අයට පුහුණුව ලබා දීමේදී එම දරා ගැනීම යෝග්‍යතාවය භාෂාව ගැන වැඩි අවධානයක් යොමු කරා නම් උන්ට තියෙන අපහසුතාවයන් අඩු කරගන්න තිබ්බා කියලා උන් මට දැනුම් දුන්නා. නියමිත පුහුණුවක් ලබා දීලා තමයි යන්නේ. ඒ පුහුණුවේදී උන්ගේ යෝග්‍යතාවය පරීක්ෂා කර යවුවා නම්. ඒ කියන්නේ මෙතනින් එහාට මම හිතනවා ඊට සඳහා තෝරා ගන්න හැමෝගෙම යෝග්‍යතාවයේ පරීක්ෂණයක් කරයි. ඒක මට ආරංචි විදිහට අනිවාර්ය යෝග්‍යතා පරීක්ෂණයක් කරනවා. ඊට අමතරව ඔවුන්ට වැඩ කිරීමට දරා ගැනීමට ඇති හැකියාව කොපමණද කියන එක අනිවාර්යෙන් පරීක්ෂණයට භාජනය කරයි. ඉතින් එහෙම නැතුව දවස් 30 ලෙක්චර්ස් දීලා සහතික දීලා E8 රැකියාව හරියට කරන්න බලාපොරොත්තු වෙන්න නම් බෑ. ඒක ප්‍රායෝගික රැකියාවක්. ඉතින් ඒකට අනිවාර්යෙන් ප්‍රායෝගිකව ශාරීරිකව සූදානම් කරලා යවීම තමයි පළවෙනි දේ වෙන්න ඕනේ. එහෙම වුණොත් අපිට යවුවට පස්සේ වෙන ගැටලු ගොඩක් දෙයකට විසඳුම් ලබා ගන්න පුළුවන්. ඊළඟ මම කතා කරන කාරණය E8 සඳහා අයදුම් කිරීමට අවශ්‍ය සුදුසුකම් මොනවාද කියලා. ඒවා නම් වයස අවුරුදු 25 57 අතර ලංකාවේ පුරවැසියෙක් විය යුතුයි. මම කලින් කියපු ආකාරයේ ශාරීරික යෝග්‍යතාවයේ තිබීම අනිවාර්යයි. මෙරට උසාවියකින් හෝ පොලිසියෙන් හෝ මොනෑම නීතිමය අංශයකින් වරදුකාරයෙක් වී නොතිබීම අනිවාර්යයි. ඒ කියන්නේ පොලිස් නිෂ්කාසන වාර්තාවක් ලබා ගැනීමට ඇති හැකියාව තියෙන්න ඕනේ. මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර වීම හා වෛද්‍ය පරීක්ෂණයෙන් සමත් වීමට ඇති හැකියාව. මෙම කරුණු ගැටලුවක් නැතුව මුහුණදී ඒවා සමත් වන්න පුළුවන් නම් ඊට සඳහා අයදුම් කිරීමට ඔයාලට හැකියාවක් තියෙනවා. ඉතින් ඊළඟ කාරණේ තමයි ඔයාලා ගොඩක් අය මගෙන් අහපු මුල ඉඳලම ඒ ගැන කමෙන්ට් කරපු එකක් තමයි අපිට ඊට සඳහා ලියාපදිංචි වෙන්න බැරි වුණා. කොහොමද ඊට සඳහා ලියාපදිංචි වෙන්නේ කියන එක. ඉතින් එතකොට ඔන්න ඒකටත් මම ඔයාලට නිවැරදි උත්තරයක් හදාගෙන ආවා. මම ඔයාලා මේ ප්‍රශ්න අහපු හැම වෙලාවෙම මම කිව්වේ මුල් කණ්ඩායම් ගියාට පස්සේ ලියාපදිංචි නොවුණු අයටත් අවස්ථාව දෙනවා. එතකන් පොඩක් ඉවසලා ඉන්න කියලා. ඔන්න ඒකට අවස්ථාව දැන් ලැබිලා තිනවා. ඔයාලට ළඟදීම විදේශ සේවා රැකියා ඒජන්සිය නාවල පිහිටි ඒජන්සිය. විදේශ සේවා ආයතනය නෙමෙයි විදේශ සේවා රැකියා ආයතනයේ ඒජන්සිය SLFEA ආයතනයේ පිහිටි නිල වෙබ් පිටුව හරහා ඔයාලට ලියාපදිංචි වීමට අවශ්‍ය නව ක්‍රමයක් එලි දක්වන්න මේ වෙනකොට සැලසුම් කරගෙන යනවා. ඉතින් ඒක ඇප් එකක් කරහා ඔයාලට ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න තමයි අවස්ථාව දෙන්නේ. අර කලින් ගිය අවුරුද්දේ මාර්තු මාසයේ රෙජිස්ටර් වුණු ආකාරයට ඔයාලගේ යම් තොරතුරු කීපයක් අරගෙන ඔයාලගේ ජීවදත්තත් සමග ඒක ලියාපදිංචි වීමට අවස්ථාව ඔයාලට ඉතා ඉක්මනින් ඉදිරියේ එන සති කීපයක් තුළත අනිවාර්යෙන් ඔයාලට ඒ අවස්ථාව ලබා දෙයි. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා මගෙන් ඒ ගැන තොරතුරු අහන්න එපා. එමෙ නිල වෙබ් අඩවිය ගැන නිරන්තරයෙන් අවධානයෙන් සිටින්න සොයා බලන්න. එතකොට ඒකේ කලින් රෙජිස්ටර් වුණ නොවුණ අලුත් අය හැමදෙනාම ඒකේ නැවත ලියාපදිංචි වෙන්න. එතකොට 2026 ඉදිරි ඊට රැකියාව සඳහා 2027 රැකියාව සඳහා එම ලියාපදිංචි හරහා සමුග පරීක්ෂණ වලට කැඳවලා කට්ටිය තෝරා ගැනීමට තමයි අද මේ වෙනකොට සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් එම
වෙබ් එක හරහා විමසිල්ලෙන් ඉඳලා ඒ වෙබ් ලියාපදිංචියට ඇප් එක ඕපන් වූ සැනින් ඔයාලා හැමෝම ඒක ලියාපදිංචි වෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඉතින් මෙවන් තොරතුරු ඉතා ඉක්මනින් නැවතත් අරන් ඔයාලා හමුවට එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙතෙක් කාලයක් මාගේ YouTube channel එක සමග රැඳී සිටි ඔයාලා හැමෝටම ඊයේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් ඔයාලට.